අද දින සුවිශේෂයි. ඒ තමයි අපි මේ සියලුම වැඩසටහන කරේ ශ්‍රව්‍යාබාධිත අය වෙනුවෙන් සුවිශේෂී වූ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන්න යන්නේ. එහි අපි ශ්‍රව්‍යාබාධිත වූවන් මේ සඳහා ඔවුන් වෙනුවෙන් YouTube නාලිකාවක් ඉදිරිපත් කියන එක ඔබට පැහැදිලි කළ යුතුයි. ඔවුන්ගේ සක්‍රිය දැසෙන් තමයි ඔවුන් සියලු දැනුම ලබා ගන්නේ. මේ සංඥා භාෂාව කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. 2000
පැත්තෙන් දෙන්න. අර පැත්තේ. නන්දන විසානායක මැතිතුමා ආංශිකයන්ද අපගේ අපේ ලේකම්තුමිය ඒ වගේම කමල් අමරසිංහ මැතිතුමා ඒ වගේම ආණ්ඩුකාර ලේකම්තුමා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පරිපාලක මහින්ද ඒකනායක මැතිතුමා සුදර්ශනී ආර්ය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රමුඛ සමුපකාර සම්වර්ධන කොමසාරිස්තුමා ප්‍රධාන අපේ ඒ දෙපාර්තමේන්තු ප්‍රධානී එවැගේම අපේ විශේෂ අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා එවැගේම සම්මෙලන විද්වාන්කතුමා පළාත් පණයිසේව අධ්‍යක්ෂකතුමිය එවැගේම අපගේ නිහිරි ප්‍රජාව වෙනුවෙන් මේ සංගමේ සමාජික මහත්මේ එවැගේම විශේෂ අවශ්‍යතා සහිත අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තානන් උත්සව සභාව වෙත කැඳවාගෙන එන මොහොතයි ඔබ මේ දකින්නේ. प्रधान आराधित
සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවුන් වෙනුවෙන් පාසල් 21ක් ආරම්භ කරලා තියෙනවා. අපි ආඩම්බරයෙන් කියන්නේ ලංකාවේ වයන් පළාතට විතරයි මේ ඉස්කෝල ටික උරුම වෙලා තියෙන්නේ. එම පාසල්වල අධ්‍යාපනය ලබන අපේ ශාරීරික ආවාසහිත දරුවෝ, ශ්‍රවණමතා සහිත දරුවෝ තමයි අද මේ පිළිගැනීමේ නාටකය සඳහා අපිත් එක්ක ඉදිරිපත් වුණේ. අපට පෙනෙනවා ඇති අපි සංවේදීව අපේ හදවත් තුළින් ප්‍රකාශයන් අපි කොතෙක් ප්‍රකාශ කළද අපේ මේ ආදරණීයන්ට ඒ සංවේදීකමෙන් භාෂාවෙන් වචන තේරෙන්නේ නැහැ. එකම එක සංකේතයකින් විතරයි ඒ වචන තේරෙන්නේ. එහෙමනම් මේ YouTube නාලිකාව සංනිවේදන මැදිහත්කරුවා වීමට සමාජ සේවා දෙපාර්තමේන්තුවට යෝධ ශක්තියක් දුන්නු අපේ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම අද දවසේ අපිත් එක්ක අත්දැකගෙන ඉන්නවා. බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නම් පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කර ගැනීම සඳහා සමාජ සේවා අධ්‍යක්ෂතුමියනි අයෝමී වීරවර්ධන මැතිතුමියනි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අද දවසේ පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීමට වේදිකාවට පැමිණෙන්න. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාට. වයන පළාත් ගරුවාණ්ඩුකාරතුමන් ප්‍රමුඛ ගෞරවනීය උත්සව සභාවේ අවසරයි. අද මෙම සුවිශේෂී අවස්ථාවට පැමිණි වයඹ පළාත් ගරුවාණ්ඩුකාරවර අධිනාලක ක්‍රේට් වසන්ත කරණාගොඩ මැතිතුමන් ඉතාම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම ප්‍රධාන ලේකම් වයඹ පළාත් ප්‍රධාන ලේකම්තුමන් අද මේ අවස්ථාවට සම්බන්ධ වීමට නොහැකි බව දක්වලා තිබුණා. නමුත් එතුමන් මේ පණිවිඩය අරගෙන මෙතෙන්ට පැමිණි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මහින්ද ඒකනායක මැතිතුමන්ව අපි තාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම හිටපු ප්‍රධාන ලේකම් සිරිසේන මැතිතුමන්, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් ආර්.එන්. රත්නායක මැතිතුමන්ද ඊටම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම මෙම අවස්ථාවට පැමිණි වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ගේ ඉන්දික ඊළඟකෝන් මැතිතුමන්ද විශේෂ භාර අමාත්‍යාංශ ලේකම්තුමිය කාන්ති විහරමැතිනිය, ඒ වගේම මාර්ග අමාත්‍යාංශ ලේකම්තුමන් කමල් අමරසිංහ මැතිතුමන්, ඒ වගේම චන්දන දිසානායක මැතිතුමන් අපේ කුසල අමාත්‍යාංශ ලේකම්තුමන්, ඒ වගේම නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු සියලුම ලේකම්තුමන්ලා තුමියන්ලා මේ අවස්ථාවට තම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ අවස්ථාවට පැමිණි දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන්, ඒ වගේම සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ සියලුම නිලධාරීන් මහත්මීන්ව මේ අවස්ථාව සඳහා ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපේ විශේෂ කණ්ඩායම අද ඒ තමයි සඳගල විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලයේ ඇතුළු ඒ ආදරණීය දරුදෙරියන්ද මේ අවස්ථාවට ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඇත්තටම වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ විදිහට අද අපි සුවිශේෂී මොහොතකටයි ලැබෙන්නේ. පසුගිය දෙසැම්බර් මාසයේ 3 වෙනිදාට යෙදුණා අපිට ආබාධිත දිනය. ආබාධිත වූවන්ගේ දිනය වෙනුවෙන් අපි නොයෙක් වැඩසටහන් සංවිධානය කළා, ඒ වගේම ක්‍රියාත්මක කළා. නමුත් අපිට අද දිනය සුවිශේෂයි. ඒ තමයි අපි මේ සියලුම වැඩසටහන් අතරේ ශ්‍රව්‍යාබාධිත අය වෙනුවෙන් සුවිශේෂී වූ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන්න යන්නේ. එයි අපි ශ්‍රව්‍යාබාධිත වූවන් මේ සඳහා ඔවුන් වෙනුවෙන් YouTube නාලිකාවක් ඉදිරිපත්වන්නේ කියන එක ඔබට පැහැදිලි කර යුතුයි. ඇත්තටම මේ ශ්‍රව්‍යාබාධිතයි කියන්නේ ඔවුන්ට කන් දෙක ඇහෙන්නේ නැහැ වගේම ඒ නිසාම ඔවුන්ට කතා කරන්න බෑ. කතා කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඔවුන්ට ලියන්න බෑ. කියවන්නත් බෑ. එතකොට ඔබ හිතන්න කොහොමද මෙයාලට දැනුම එන්නේ? සමාජය තුළ දැනුම ගලා එන්න ක්‍රමවේදයක් ඇත්තෙම නැති තරම්. හරිම දුෂ්කරයි. දුෂ්කරව තමයි ඔවුන් දැනුම ලබා ගන්නේ. ඔවුන්ගේ සක්‍රිය දැසෙන් තමයි ඔවුන් සියලු දැනුම ලබා ගන්නේ. ඉතින් අපිට මේ ඔවුන්ට ඇත්තටම භාෂාවක් නැද්ද? ඔවුන්ට භාෂාවක් තියෙනවා. ඒ තමයි මේ සංඥා භාෂාව. මේ සංඥා භාෂාව කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. 2011 වර්ෂයේ මෙම සංඥා භාෂාව අපේ ශ්‍රී ලංකාව තුළ පිළිගත් භාෂාවක් බවට පත් වුණා.
නමුත් අද වෙනකම් මෙම භාෂාව සමාජය තුළ බොහෝ ප්‍රචලිත වෙලා නැහැ. ඒ නිසා මේ ශ්‍රව්‍ය බාධිත පිරිස නොයෙක් දුෂ්කරතාවයන්ට පත් වෙනවා කියලා නිරීක්ෂණය වුණා. ඇත්තටම අපි හොයලා බලුවාම 2012 වර්ෂයේ සංවර්ධන වාර්තා අනුව ලක්ෂ 4.5ක් පමණ ලංකාවේ ඉන්නවා ශ්‍රව්‍ය බාධිත පිරිස. එතකොට ලංකාවේ එහෙම පිරිසක් ඉන්නකොට අපි වයම පළාතේ ඉන්නවා 5000කට අධික පිරිසක්. ඉතින් මේ පිරිසත් එක්ක අදහස් සෝමාන කරන්න අපිට අපේ පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවට සංඥා භාෂා නිලධාරියක් ඉන්නවා. එක නිලධාරියක්. ඇත්තටම අනිකුත් සියලුම පළාත් සභාවල කතා කළොත් ඒ කිසිම පළාත් සභාවකට සංඥා භාෂා නිලධාරියක් නැහැ. මේක ස්තුතිවන්න ඕනේ අපේ කලින් හිටපු සමාජ සේවා අධ්‍යක්ෂ කමල් අමරසිංහ මහත්මයාට. එතුමා ඉන්න කාලේ තමයි අපි මේ සංඥා භාෂා නිලධාරිනිය අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුවට බඳවාගත්තේ. මේ ආකාරයට අපි බැලුවා මෙම අයත් සමග කතා කරලා සංඥා භාෂාවෙන්. එතකොට මේ අය හැම වෙලේම ඇත්තටම අපි මුලින්ම පටන් ගත්තේ ධර්මදේශනාවකින්. ධර්මදේශනාවෙන් පස්සේ මේ අය ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළා. අවශ්‍ය වුණේ අපිට ඕනේ දැනුම. අපි දන්නේ නැහැ. කිසි දෙයක් අපි දන්නේ අපිට කියලා දෙන්නේ. ඒක තමයි අපි ඉල්ලුවේ. ඊට පස්සේ අපි යාළුගේ දෙමව්පියොත් එක්ක කතා කරා. එයාලා ඉල්ලන්නේ මෙයාලට දැනුම නැහැ. මෙයාලට සමාජයේ ඉස්සරහට යන්න විදිහක් නැහැ. සමාජයට එකතු වෙලා වැඩ කරන්න විදිහක් නැහැ. එයාලට දැනුම නැහැ. ඇත්තටම අපි මේ ගැන හිතුවා. ඊට පස්සේ අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මට්ටමේ සියලුම අපේ පළාතේ කුරුණෑගල පුත්තලම මේ කියන දිස්ත්‍රික් දෙක තුළ ශ්‍රව්‍ය බාධිත අයගේ සංගම් පිළිපිටවන්න. අපි මේ ආකාරයෙන් ඒගොල්ලන්ගෙනුත් විස්තර ලබා ගත්තා. එයාලා කියන්නේ අපි කෘෂිකර්මාන්තේ දන්නේ නැහැ. අපි ගොවිතැන් කරනවා. නමුත් කොහොමද කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. අපේ සෞඛ්‍යයට අපි හොස්පිටල් එකට ගියාට පස්සේ අපිට ડોක්ටර්ට අපි කියන දේ නෙමෙයි තීරණ ගන්න. අපිට බෙහෙත් දෙන්න යන දන්නේ නැහැ. අපි දරුවට කිරි දෙන්න හැටි දන්නේ නැහැ. අපේ දරුවගේ බර අඩුයි කියලා අපිට චෝදනා කරනවා. මේවා තමයි අපිට ආවේ. ඉතින් අන්නේ ඒකට විසඳුමක් දෙන්න අපිට විදිහක් නැහැ. එක නිලධාරියෙක් ඉන්නේ හැමතැනම යන්න. ඒකට අපි විසඳුමක් හදුවා. අන්නේ ඒ විසඳුම තමයි අපි හිතුවා සංඥා භාෂා පරිවර්තනයකින් යුක්ත වැඩසටහන ඇතුළත YouTube නාලිකාවක් අපි සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කරනවා කියලා. ඉතින් මේ අවස්ථාව අපි ඇත්තටම මට ගොඩක් සතුටුයි. අපිට අවශ්‍ය වෙන්නේ අපි ප්‍රධානම අරමුණ වෙන්නේ මේ පිරිස මේ සමාජය තුළ හුදකලා භාවයෙන් මුදවලා කෙලින් හිටවන්න. තනිව හිටවන්න. ඒගොල්ලන්ට ඇත්තටම අපිට වඩා හරිම දක්ෂ පිරිසක් ඔබ දකින්න ඇති නිර්මාණවලදී. පිටිපස්සේ අපි ඉදිරියටත් ඔවුන්ගේ දක්ෂතාව දකිනවා. ඇත්තටම මෙතන අපි කැමරාකරණය කරන්නේ ඒ වගේ කෙනෙක්. ඉතින් මේ පිරිස මේ සංවර්ධනයේ දායකත්වයේ කරා ගෙන යන්නේ ඉතාම දක්ෂ පිරිසක්. ඕන් තනියෙන් නැගී සිටින්න පුළුවන් පිරිසක්. ඒ නිසායි අපි මේ උත්සාහය දරන්නේ. ඔබ අපි දන්නවා 1996 අපි ආබාධිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අත්සන් කරා. මේ පනත දැන් ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි අපි 2011 වර්ෂයේ සංඥා භාෂාව අපේ ලංකාවේ සම්මත භාෂාවක් බවට පත් වුණා. දැන් අපි ඒ වගේම තමයි අපිට ඉලක්කයක් තියෙනවා. අපි තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා විය යුතුයි. තිරසර සංවර්ධන අරමුණු කරා ළඟා වෙනකොට අපිට කිසි කෙනෙක් මඟ නොහැර අත් නොහැර යාමට වග බලාගත යුතුයි. ඒකට පෙර මඟ අපි ඉන්නවා. සමාජ සේවා දෙපාර්තමේන්තුව සියලුම විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඇත්තටම මේ අවස්ථාවක් මම කරගන්නවා අපගේ ගරු ආණ්ඩුකාරතුමන් මෙම දරුවන් වෙනුවෙන් කරන සියලුම වැඩසටහන් වලට ඉතාම අවංකවම ඉතාම අපිට අවශ්‍ය හැම උපදේශක්ම ලබා දුන්නා. ඒ වගේම තමයි දෙරණ මාධ්‍යනාලි දෙරණ මනුසත් දෙරණ ආයතනය සම්බන්ධ කරලා දුන්නා අපිට. ඉතින් එතුමාට මම අපගේ කෘතවේදීත්වය ප්‍රකට කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තමයි අපේ ප්‍රධාන ලේකම්තුමන් ඒ වගේම තමයි අපේ නියමවරිය ඒ කියන්නේ අපේ කාන්තිගේ හැල්ල මැදිරිය විශේෂ අමාත්‍යාංශ ලේකම්තුමිය නිරන්තරයෙන් අපිට ශක්තියක් වෙනවා. ඉතින් ඒක නිසා
මම ඔබගෙන් ඉල්ලන්නේ අපේ මේ YouTube නාලිකාවට නරඹන්න ඔබ එය සමාජගත කරන්න. අපි තව එක් කරුණක් තියෙනවා. සමාජය දැනුවත් කරන්න මේ අය පිළිබඳව සංඥා භාෂාව පිළිබඳව. ඒ වගේම තමයි සංඥා භාෂාව උගන්වනවා අපි මේ නාලිකාව හරහා. ඒ නිසා ඔබගේ අදහස් යෝජනා අපිට එකතු කරන්න. මෙතෙක් අපි සමාජ සේවා දෙපාර්තමේන්තුව මේ දක්වා මේ විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් ගත්ත උත්සාහය. ඒ කියන්නේ මේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මම මේ අධ්‍යක්ෂවරිය වෙන තෙක් මෙහි අපකප්පේ වැඩ කරපු සියලුම අධ්‍යක්ෂතුමන්ලා තුමියන්ලාට මාගේ කෘතඥතාවය පුද කරන්නත් මම අවස්ථාවක් කරගන්නවා. ලෝක ජනගහනයට සාපේක්ෂව 10%ක් ආබාධසහිත පුද්ගලයෝ කියලා ගණනය කරලා තියෙන අතරම විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඉන්නවා කියලා සංගණන වෙන්නේ කියලා. ඒ හත අස්සින් තමයි මේ අපේ වයන දරුවන් ගෙනු අපට සුවිශේෂී දරුවන් කණ්ඩායමක් හැටියටයි අපි මේ ශක්තියක් වෙන්න නම් ධෛර්යයක් වෙන්න නම් අපි අධ්‍යස්ත පිළිවෙත හදාගන්න වෙන්නේ මේ සංඥා භාෂාව අපේ රටේ වයම පළාතේ ප්‍රචලිත කිරීම තුලින්ම පමණයි. මම හිතන්නේ සමාජ සේවා අධ්‍යක්ෂතුමිය නිර්වෘල්ව නිවැරදිව පැහැදිලි කරා YouTube නාලිකාවක තියෙන වටිනාකම වගේම මේ අද දවසේ මේ දරුවන්ගේ අවශ්‍යතාවය සමාජ සේවා දෙපාර්තමේන්තුවට ඒ වගේම මුළු වයමටම ශක්තියක් වුණු YouTube නාලිකාව ගරු ආණ්ඩුකාරතුමනි ඔබතුමා තව සුළු මොහොතක් අපිත් එක්ක හොම්බෙන්න වෙනවා මේ ඔබතුමා දැන්සල් තුඩ පමණක් භාවිතා කරමින් මේ කලාව නිර්මාණය සුවිශේෂී ඒ පිළිගන්නකොට අද දවසින් පසු අපට හැකියාව ලැබේ මේ නාලිකාව දිගින් දිගටම අරගෙන යන්න. සමහර හැම වෙලාවකම සාමාන්‍ය පුජ්‍යලෝ සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ අපි එකම තලයක රඳවන්න තමයි උත්සාහ කරේ. ඒ වයම් පළාතේ ආනමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමතාවා සහිත දුවගේ රංගනයටයි වේදිකා විඩාසර ලබා දෙන්නේ. බොහොම ගෞරවයෙන්
වීඩියෝ කරන්නේ කරන්නේ කන් නොඇසි කතා කරන්න බැරිව හැකියාවන් පමණයි ඉස්මතු කළ යුත්තේ. ප්‍රදර්ශනයක් තිබුණා. ප්‍රදර්ශනයේ පුරාවට තිබුණේ මේ ආදරණීයයන් අතින් නිම වෙච්ච බාණ්ඩමයි. නිම වෙච්ච නිෂ්පාදනය. කර්මානුකාරතුමනි අපට වයකට උඩ දිග ගමනක් යන්න පුළුවන් මේ ඉස්සරහට මේ සම්පත් කල්පනාකරණය කරගන්න. එහෙමනම් අද දවස කොහොම දවසක්ද කියලා කතා කරන්න මේ හැම කෙනෙකුටම අවස්ථාවක් දෙන්න තිබුණා නම් හොඳයි. ඒත් එහෙම දෙන්න පුළුවන් කාලයක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒ නිසා මේ වැඩසටහනේ මේකක් වෙනකම් මේ බර අපට සහැල්ලුකරණය කරලා දුන්නේ අපේ විශේෂ අමාත්‍යාංශයේ ලේකම්තුමිය. ඉතාම සන්තෝෂ දවසක්. මොකද කියනවා නම් හඬක් නිකුත් කරන්න බැරි අයට අවස්ථාවක් දෙන්න අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මේ සියලුම දෙනා එකතු වෙලා මේ කරපු වෑයම ඉතාමත්ම සාර්ථකයි. ඒක අද YouTube නාලිකාවක් විදිහට ශ්‍රව්‍යාබාධිත අයගේ අදහස් ඔවුන්ගේ දක්ෂතා අපි දැක්ක අපි මඟ දිනකොට පුදුමාකාර දක්ෂතාවක් තියෙන කණ්ඩායමක්. එතකොට ඒගොල්ලන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි තමන්ගේ අදහස් අනිත් අයත් එක්ක වුවමාරු කර ගැනීමේ ක්‍රමය. එතකොට එකම ක්‍රමය සංඥා භාෂාව තමයි. නමුත් මේක ප්‍රචලිත වෙලා නැහැ. අදහස් ගන්න අමාරුයි. අනිත් අය දන්නේ නැහැ. අනිත් අයගේ දැනුම ගන්න අමාරුයි. තමන්ගේ මේ දක්ෂතා අනිත් අයට ප්‍රචලිත කරන්න අමාරුවක් තියෙනවා. මේ සමාජ සේවා අධ්‍යක්ෂතුමිය ඇතුළු සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මේ කණ්ඩායම හඳුනාගත්ත මේ විශේෂ අවශ්‍යතාවය. ඇත්තට මේ නව අධ්‍යක්ෂතුමිය වැඩබාර ගත්තට පස්සේ නොයෙකුත් මේ ප්‍රජාව ඒගොල්ලන් හඳුනා ගන්නවා සමහර විට බිහිරි කියලා මම අපි කියන්න කැමති නැහැ. නමුත් ඒ අය කැමති කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා. බිහිරි කිව්වට ඒකට කැමති කියලා ඒ වචනේ මම ඒ නිසා ප්‍රකාශ කරනවා. ඉතින් නොයෙකුත් අවස්ථාවල අධ්‍යක්ෂතුමිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයත් එක්ක අදහස් වමාරු කරගන්න අවස්ථාවලදී ඒගොල්ලන්ට තියෙන මේ ලොකු ගැටලුව අනිත් අයත් එක්ක අදහස් වමාරු කරගන්නේ කොහොමද? මේ සංඥා භාෂාව අනිත් අය දන්නේ. එතකොට ඒ භාෂාවෙන් ඒ භාෂාව දන්නේ නැති කෙනෙකුට අදහසක් වමාරු කරගන්නේ කොහොමද? අනිත් එක තමයි තමන්ගේම සහෘදයන් අතර තමන්ගේ දක්ෂතා බෙදාගන්නේ කොහොමද? ඒත් එක්කම නව දැනුම ලබා ගන්න කොහොමද? ලෝකේ තියෙන නව දැනුම ලබා ගන්න කොහොමද? අනිත් එක තමයි ආගම දහම ගැන දැනගන්නේ කොහොමද? මේ වෙලාවේදී මට සමාජ සේවා අධ්‍යක්ෂතුමිය කරපු වැඩසටහන බණ ධර්ම දේශනාමය වැඩසටහන ඇත්තද විහාරයේ ගරු ස්වාමීන් වහන්සේලාත් එකතු වෙලා කරලා තිබුණා මේ ශ්‍රව්‍යබාධිත අපේ මේ ඔබ තමුන්නාන්සේලාට. ඒක ඉතාම හොඳ වැඩසටහනක් විදිහට හැමෝම කැමති වෙලා තිබුණා. මොකද ඒ වෙලාව වෙනකල් සමහර විට ආගම ධර්මයේ ගැන සමහර දේවල් දන්නේ නැතුව හිටියා. ඉතින් මට අමාත්‍යාංශ ලේකම් විදිහට මේ අද දවසේ ඉතාමත්ම සන්තෝෂ දවසක්. විශේෂ බාල අමාත්‍යාංශයේ ලේකම්තුමියනි කාන්ති නැතිනියනි ඔය ශක්තිය අපේ යෝජ ශක්තියක්. ඒ වගේම අද දවසේ අපේ ආදරණීයන්ට ඒක සුවිශේෂී වෙනවාට අනුමානයක් නැහැ. එහෙමනම් මෙම වැඩසටහන බොහොම වගකීමෙන් යුතුව සමාජ සේවා දෙපාර්තමේන්තුව අන්තර්ජාලය හරහා මුදා හරින්නේ විශේෂ කමිටුවකින්. ඒ තමයි වයන පළාතේ විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂ අපේ ඉන්නවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එතුමා තමයි මේ කමිටුවේ ප්‍රධානියා. ඒ වගේම සඳගල විද්‍යාලයේ විදුහල්පතිතුමාණන් ඉන්නවා. ඒ කණ්ඩායමකින් හැම වැඩසටහනක්ම අනුමත කරගෙන තමයි මේ අන්තර්ජාලයට මුදා හරින්නේ. ඒක බොහොම වගකීමෙන් අපේ විශේෂ බාර අමාත්‍යාංශයේ ලේකම්තුමිය වගේම ප්‍රධාන ලේකම්තුමාණන්ලාට බොහොම මතක් කිරීමක් කරනවා. එහෙමනම් අපි කිව්වා අද දවස නූම් වෙනුවෙන් පමණයි වෙන්නේ කියලා. මේ සුදුරු නිර්මාණය මානවයෙකුගේ
සොඳුරුතම රුවක් අතික්‍රමණය කර සිත්තම් කරන්න හැකිවන්නේ එවැනි හදවතක් තුල රෝපණය වෙන චිත්‍රණයකට පමණයි. අද දවසේ මේ ආදරණීය සොයුරිය මනාලියක් බවට පාට කරලා පරිවර්තනය කරන්නේ ශෞර්යවාද දරුවෙක්මයි. විශේෂයෙන්දී මේ ආදරණීය මනාලිය හැටියට රුව ගැන්වූ ඒ සුදුරු දැරියක් ශෞර්යවාද දැරියක්මයි. ආදරණීයන්ට මතක් කරන්නම් අප්පුඩිය ඇහින්නේ නැහැ. එයාලට අප්පුඩිය වෙනුවට සංකේතයක් තියෙනවා. මේක එහෙමනම් අපේ මෙවැනි ආදරණීයන් සඳහා අපි අවස්ථාව ලබා දිය යුතු නේද ඉදිරියට? අපි අවස්ථාව විවර කර දෙමු. මේ විශ්වය අපට අයිතිසේම උන්ටත් අයිතියි. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ සෞඛ්‍ය කුණතාවයක් නිසා විශේෂ අවශ්‍යතාවයක් හට ගන්නවා කියලා. ඒකටත් අපි ප්‍රතිකර්මයක් යොදමු. ඒක වයමින් පටන් ගමු. එහෙමනම් අද දවස මේ සුවිශේෂයෙන් සඳහාමයි අපි වෙන්ුනේ. අපි නැවතත් වේදිකාව තුල සුවිශේෂී රංගනයකටයි ගෞරවනීය ආරාධනය. මේ රංගනය ගැන සිහිපත් කළොත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා මෙවැනි දරුවන් වෙනුවෙන් හැකියාව ලබා දීමේදී 103ක් මොවුන් සඳහා ලබා දිය යුතුයි කියලා. හිටපු අපේ සමාජ සේවා අධ්‍යක්ෂ කමල් අමරසිංහ මැතිතුමාණන් එවකට මේක යථාවත් කරමින් බඳවාගත් අපේ ආදරණීය ගුරුවරියක් නිපුණතා සංවර්ධන මධ්‍යස්ථාන වලට දැනට බිංගිරිය මධ්‍යස්ථානයේ උගන්වනවා. ඒ දරුවා ඒ මධ්‍යස්ථානයේම සිසුවෙක් හැටියට වැඩි අද වෙනකොට මේ මධ්‍යස්ථානයේ ගුරුවරයෙක් හැටියට පත් වෙලා ඉන්නවා. කොහොමද මේ ළමයිට උගන්වන්නේ කියලා හිතේ. හැබැයි ඒක උගන්වනවා. අපි බලමු ඒ ඉගැන්වීම කොහොමද කියලා. හඩ ඇහෙන්නේ රංගනය කොතරම්ද කියලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි මේ රංගනය. බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ තපෝදාසිතුමී ජයසේකර ආදරණීය සූරිය ඔබ වේදිකාව
සුවිශේෂී කියලා. මේ දරුවා ಭಾರತ අරංගේකම් උළෙලක් පවත්වලා තියෙනවා. ඒ වගේම ජයසංග කලායතනයේ වෘත්තීය ශිල්පිනියක් හැටියට කටයුතු කරනවා. වයමට ආඩම්බරයක් වගේම ගෞරවයක්. එහෙමනම් වැඩසටහනේ අපි ඊළඟ අංගය සඳහා යමු වෙමු. නියෝජ්‍ය ප්‍රධාන ලේකම් තුමා සම්බන්ධ වෙලා ඉන්නවා. මම හිතන්නේ එතුමාටත් ඇති මේ වැඩසටහන ගැන අදහසක්. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන ගැන විශාල සතුටක් අපිට දැනෙන මේ ස්ථානට පැමිණුණාම අපි කියනවා සබාදාමය එක දොරක් වහනකොට තව වෙන දොරක් විවෘත කරනවා කියන එක. මේ රාජ්‍ය නිලධාරි විදියට මම විශ්වාස කරනවා අපේ වගකීම වෙන්නේ මේ දොර ඇරලා තියෙන දොර මොකක්ද කියලා පෙන්නලා ඒ මාර්ගය ඔස්සේ යෑමට අවශ්‍ය කරන සහාය ලබා දීමයි අපේ වගකීම කියන එකයි මම විශ්වාස කරන්නේ. මේ ස්ථානවලම ඒ බඳු නිර්මාණශීලී කරුණු කාරණා ගණනාවක් අපිට පේන්න තිබෙනවා. දැන් මම මේ අමතන මේ පොඩියම් එක මේක සැරසිලා තිබෙන මේ මල දිහා මම ඔබේ අවධානය යොමු කරනවා. මේ මල අපි ගන්න අපේ ගම්වල හැදෙන අපි කාබනික පොහොරක් විදිහට පාවිච්චි කරන නත්ත සූර්යනොත් වල සූර්යකාන්ත කියන මල තමයි මේ යොදලා තියෙන්නේ මේ පොඩියම් එකට. මේක දරුවන් කරතුනේ අපි මේක සාමාන්‍යයෙන් වෙනත් මලකින් මේ පොඩියම් එක සැරසුවා මේ මල සඳහා යන වියදම අපිට හිතා ගන්න බෑ. නමුත් මේ සඳහා කිසිම වියදමක් දරලා නැහැ. මේක අපේ වැටකින් මේ නත්ත සූර්යක හැදෙන වැටකින් ඕනතරම් මේ මල් දෙලා ගැනීම හැකියාව තිබෙනවා. මම හිතන්නේ මේ ඔබලාගේ නිර්මාණශීලීත්වය දක්වන සරල උදාහරණයක් තමයි මේ තාක්ෂණය අපේ දරුවන්ගේ හැකියාවන් අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා කටයුතු කිරීමට මේ දෙපාර්තමේන්තුව ගන්නා වෙහෙසට එතුමාගේ සුබපැතුම් එකතු කරලා තිබුණා. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි එතුමා මතක් කළා තිබුණා 2016 වර්ෂවල ආබාධ සහිත වුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සැකසීමේ කටයුතු කරන අවස්ථාවේදී ඒ පනත කෙටුපත් කරන ඒ කණ්ඩායමේ සක්‍රීය දායකත්වය දක්වපු පුද්ගලයෙක් එතුමා විශේෂයෙන් මතක් කරලා තිබෙනවා. ඒ පිළිබඳව විශාල සතුටක් දැනෙනවා. මොකද ඒ පනතේ ප්‍රතිලාභ ලබන පුද්ගලයන්ගේ දවසක් අද ඒ අයගේ හැකියාව තමයි අද මෙතන දිගහැරෙන්නේ. ඒ වෙන ඒ තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය විදිහට කියලා තිබෙනවා. මෙබඳු කටයුතු සඳහා එතුමා ප්‍රධාන ලේකම්වරයා විදිහට වගේම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මම හිතන්නේ පණිවිඩයේ තිබෙන වැදගත්ම පණිවිඩය වෙන්නේ එක සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ප්‍රධාන ලේකම්වරයාගේ පරිබාහිර ගත්තොත් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ගත්තත් එතුමා මේ දේවල් එක්ක බද්ධ වෙලා සිටිනවා කියලා අද දවසේදී අපි හිටපු ප්‍රධාන ලේකම්තුමා මේ ස්ථානට සම්බන්ධ වෙලා සිටිනවා. දැන් එතුමා විශ්‍රාමිකයි. ප්‍රධාන ලේකම්වරයෙක් විදිහට එතුමාට වගකීමක් නැහැ. එහෙත් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට එතුමාගේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම නියෝජිත එතුමාට මේක විශේෂ තීපත් කරන්න ඕනේ. ඊට පසු අනතුරුව එතුමා විශේෂයෙන්ම මේ කාර්ය සඳහා අපගේ කටයුතු කරපු අපේ සමාජ සේවා විශේෂ භාර අමාත්‍යාංශයේ අපේ පළාත් අමාත්‍යාංශයේ ලේකම්තුමිය අධ්‍යක්ෂතුමිය ඒ වගේම දෙපාර්තමේන්තුව අපිට පේනවා අපේ කණ්ඩායම එතුමියලාගේ කණ්ඩායම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායම සහ මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින මේ දරුදරිය සියලු දෙනාටම එතුමාට ආරාධනා කිරීම පිළිබඳව ස්තුති කරනවා කියන එක මතක් කරලා තිබෙනවා. නොවැළැක්කේ හේතුව නිසා සහභාගී වුණට නොහැකි පිළිබඳ කනගාටු වෙනවා වගේම ඒ කරුණ නියුතුනා නම් එතුමා ආද මේ කටයුත්ත ආරම්භයේ සිට Amma
ඒ සරල චාම් නිහඬ උත්සවයේ කිව්වොත් නිවැරදි. ඒ සඳහා පැමිණි අපේ සියලු ආදරණීයන්ට සමුදිය යුතු අවස්ථාවේ ලැබිලා තියෙනවා. අපට ඒ සියලු දේට අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මල්ලපිටිය වැඩිහිටි නිවාසයේ සභාපතිතුමා සිකුර හරට ගත්තේ අධ්‍යක්ෂතුමියට යෝධ 6ක් වෙච්ච අපේ කණ්ඩායමක් හිටියා. විශේෂයෙන්ම පරිපාලනධාරීතුමිය, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී බණ්ඩාර මහත්මයා ආකාරයෙන් අපිත් එක්ක බෙදා හදා ගන්න සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් රියදුරු Andai tutup. Sudah ya petnya, yang petnya. Selang deh. Signal. මෙනින්ජයිටිස් හැදුනට පස්සේ මේ ડોක්ටර් සර් වෙච්චේගෙන් තමයි කිව්වේ මේ ඉස්ලාම පද්ධතියට ගොඩක් මේ ආම්බරල තියෙනවා ඊට පස්සේ ඉතින් වෙදින්නත් ෆෝන් එක ඉවර තිබ්බා ෆොටෝ එකක් මේ සමාජ ඔෆිස් එකේ ෆොටෝ එකක් ඉවර තිබ්බා ෆෝන් එකට WhatsApp නම්බර් නංගිකා ජයසිංහ නංගිකා ජයසිංහ ඔව් මොකද නම් hati-hati. ඔක්කොම අතීත ගන්න ඕන.
ඉතින් ඔබතුමීට පුළුවන් මේ ළමයින්ට ජපානයෙන් උදව් කරන්න. ක්ලාස් කරලා. ජයිකාගෙන් අද ප්‍රෝග්‍රෑම්ස් මේ වගේ උදව් කරනවා. ජපානයේ කොයි පැත්තේද? Fujiwara. Tochigi. No, one of prefecture. Tochigi. Tochigi that, no?